ඔයාට හම්බෙලා තියෙනවද ඔයාගේ සුරතල් සුනකයා ඔයාගේ සපත්තු දෙක සම්පූර්ණයෙන්ම කාලා විනාශ කරලා එකක් හරි කාලා විනාශ කරලා තියෙන අවස්ථාව. ඉතින් මතක තියාගන්න ඒක පරිගැනීමක්වත් ඒක ඇවිල්ලා ඔයත් එක තරහට කරන දෙයක්වත් එහෙම නැත්නම් ඔයාගේ ජීවිතය විනාශ කරන්නවත් කරන දෙයක් නෙමෙයි. ඉතින් අද මම වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ සුනක සුරතල්ලු ඔගොල්ලන්ගේ සපත්තු එහෙම නැත්නම් පාවාහන ආහාරයට ගන්න හේතු මොනවද කියලා ඇත්ත හේතු මොනවද කියලා තමයි අද මම කතා කරන්න යන්නේ. ඒ හේතුත් එක්ක මම කතා කරනවා කොහොමද ඔයගොල්ලන්ට ඒගොල්ලන්ගේ මේ පුරුද්ද නැති කරගන්න කියලා මම අද කතා කරනවා. ඉතින් කියන්න කැමති subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. ඒ subscribe button එක ගාව තියෙන. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ට මම මේ කියන දෙයක් සම්බන්ධව මොනවා හරි කියන්න තියෙනවා නම් හරි මොනවා හරි දෙයක් එකතු කරන්න තියෙනවා නම් හරි අනිවාර්යයෙන්ම ඒක පල්ලෙහා comment section එකේ comment කරන්නත් අමතක කරන්න එපා. හරි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. එහෙනම් අපි බලමු පළවෙනි හේතුව මොකක්ද කියලා මේ ඕගොල්ලන්ගේ සුනක යාළුවා සපත්තු ආහාරයට ගන්න. ඇත්තට මේ පළවෙනි හේතුව කිව්වට පස්සේ ඕගොල්ලෝ පුදුමයටපත් වෙනවා කියලා මම දන්නවා. පළවෙනි හේතුව තමයි මේ සපත්තු වලින් ඕගොල්ලන්ගේ සුවඳ එයාට දැනෙන හින්දා. සාමාන්‍යයෙන් අපි කියනවා සුනක යාළුවෙක් ඒගොල්ලන්ගේ ලෝක විස්තර කරගන්නේ එයාගේ හැඟීම් හැම වෙලාවෙම හුවමාරු කරගන්නේ සුවඳත් එක්ක. ඒ කියන්නේ ඉවෙන් තමයි එයා මේ ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න හුඟක් වෙලාට. ඉතින් මේ සපත්තුවෙන් ඔයාගේ දාඩිය වලින් එන ඒ සුවඳ එයා ඔයා ගෙදරින් එළියට ගියාට පස්සේ ඒක එයාට ඔයා ගාව ඉන්නා වගේ හැඟීමක් දැනෙනවා. ඇත්තටම මේ සපත්තුව එයාට ඉමෝෂනල් සපෝට් එකක් දෙන අයිටම් එකක් බවට ඒ වෙලාවට පත් වෙනවා. ඒකින්ද තමයි එයා සපත්තු ආහාරයට ගන්න. ඉතින් මම දන්න හුඟක් කට්ටිය මේ හේතුව නොදැන ඉන්නේ නැති කියලා දන්න කෙනෙක් නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න ඔයාට තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඇත්තටම ඉතින් ඔයා මේ සපත්තුව කෑවට පස්සේ ඒක ගැන දුක් වෙනවා නම් අනිත් පැත්තෙන් වගේ සුනක සත්‍යයක් ඒ වගේම මේ ඉමෝෂනල් දෙයකට තමයි මේක ආහාරයට ගත්ත කියලා ඔයා හිතන්න ඕනේ. ඒකට රීසන් එකක් විදිහට. ඉතින් ඒක මතක තියාගන්න. පළවෙනිම හේතුව විදිහට ඔයගොල්ලන්ගේ සුනක යාළුවා මේ සපත්තු ආහාරයට ගන්න. එහෙනම් අපි යමු මේ දෙවෙනි හේතුවට. මේ දෙවෙනි හේතුව ඇත්තටම ඒගොල්ලන් මේ එක්ස්පීරියන්ස් එක උගක් වෙලාට හම්බෙන්නේ පොඩි සුනක යාළුවෝ. අපි කිව්වොත් පපීස්ලා ඉන්න අපේ යාළුවන්ට තමයි. ඉතින් මේගොල්ලන්ගේ දත් වෙන කාලෙට මේගොල්ලෝ ඕගොල්ලන්ගේ සපත්තු හපන්න බලනවා. ඉතින් ඇත්තටම මේගොල්ලෝ සපත්තු හපන්න බලන්නේ මේගොල්ලන්ට ඒ දත් එනකොට ඒ තියෙන වේදනාව මේකෙන් අඩු වෙනවා. ඉතින් මේගොල්ලෝ සපත්තු තෝරගන්නේ සපත්තු වල අර තියෙන සොෆ්ට් ගතිය. එතකොට මේ ලෙදර් එකේ හරි රබර් එකේ එන රස එතකොට ඒක ඇත්තට මේගොල්ලෝ දත් වලින් ඒගොල්ලන්ට අල්ල ගන්න ලේසි. අන්න ඒ වගේ දේවල් ඉඳලා ඒගොල්ලෝ සපත්තු තෝරගන්නවා. ඒගොල්ලන්ගේ මේ දත් වෙන කාලෙට ඒගොල්ලෝ හපන්න. ඉතින් මේක මේ එක්ස්පීරියන්ස් කරනවා ඇති අනිවාර්යෙන්ම. ඒක මම මේ වීඩියෝ කියවනකොට මේක එක්ස්පීරියන්ස් කරනවා ඇති මේ පොඩි සුනක සුරතල් ඇති කරන අපේ යාළුවෝ. ඉතින් ඔයගොල්ලෝ මම කියන්න පුළුවන් තරම් සපත්තු වගේ දේවල් අයින් කරලා තියාගන්න. නැත්තම් මේක ඒගොල්ලන්ගේ ඇත්තටම සෙල්ලම් බඩුවක් වඩට පත් වෙනවා මේ සපත්තුව. දැන් අපි බලමු තුන්වෙනි හේතුව මොකක්ද කියලා. තුන්වෙනි හේතුව තමයි මේ කම්මැලිකමෙන් ඉන්න වෙලාවට සහ ඔයගොල්ලන්ගේ සුනකයාට ඒගොල්ලන්ගේ ශක්තිය පිට කරන්න විදිහක් නැති වෙලාවට. ඉතින් මම පළවෙනියට කියන්න ඕනේ කම්මැලි සුනකයෙක් කියන්නේ ඒක විනාශකාරී සත්වෙක්. ඉතින් ඒගොල්ලන්ට නිසි ව්‍යායාම හම්බු නැති වුනහම එතකොට ඒගොල්ලන්ගේ මානසික වශයෙන් ඒගොල්ලෝ අර ව්‍යාකූලත්වයට පත් වෙච්චාම ඒගොල්ලෝ මේ සපත්තුව ඒගොල්ලන්ගේ විනෝදයට යොදා ගන්නවා. ඉතින් ඒක ඇත්තටම අවාසනාවන්ත තත්ත්වයක්. ඉතින් ඇත්තටම මේක අපිට ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන් ලොකු බ්‍රීඩ්ස් වල තමයි. ඒ කියන්නේ අපි ගාව ඒ කියන්නේ පොඩි බ්‍රීඩ්ස් වලින් නෙමෙයි ශරීර ප්‍රමාණයෙන් පොඩි බ්‍රීඩ්ස් වලින් නෙමෙයි. ඒගොල්ලන්ගේ ගොඩක් ශරීර වලින් ලොකු ශක්තිය ගොඩක් තියෙන සුනකයන්ගෙන් මේ தත්ත්වය අපිට බලන්න පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකේ ඊළඟ කොටසෙන් බලමු මොකද්ද මේවට ගන්න පුළුවන් පිළියම් කියලා. අපිට හතරවෙනි හේතුව විදිහට ගන්න පුළුවන් මේ පාළුව කාන්සිය එහෙම නැත්නම් මේ ඒගොල්ලන්ට දැනෙන පීඩනයක් මේ හේතුවක් විදිහට. ඉතින් පළවෙනි දේ තමයි
ඔයා ගෙදරින් ඒ කියන්නේ යාව ගෙදර තියලා ඔයා ගෙදරින් එළියට ගියාට පස්සේ ඇත්තටම ඒක එයාට පාළුවක් දැනෙන එක අපිට නතර කරන්න බෑ. ඉතින් අන්න ඒ වෙලාවට මෙයා එයාගේ ඒ පාළුව තනිකම ඒ දැනෙන ස්ට්‍රෙස් එක අඩු කරගන්න මෙයා එක මාධ්‍යයක් විදිහට මේ සපත්තු හපන එක පාවිච්චි කරනවා. ඉතින් ඇත්තට මෙතනදි වෙන්නේ මේ හපන එකෙන් මේ සංසුන් කරන හෝමෝන්ස් නිකුත් කරනවා. ඒ කියන්නේ කාමින් හෝමෝන්ස් නිකුත් කරනවා. අන්න ඒකට තමයි මේගොල්ලෝ මේ සපත්තු හපන්නේ. ඉතින් මම කියන්න කැමති ඔයා ගෙදරින් එළියට යනවා නම් හැම වෙලාවෙම මේ ඔයගොල්ලන්ගේ සපත්තු දෙක ගැන හිතන්න. එක ඒගොල්ලන්ට ළඟ වෙන්න බැරි තැනකින් තියලා යන්න. එතකොට ඔයගොල්ලන්ට මේ ගැටලුව පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු ඊළඟ හේතුව මොකක්ද කියලා. මේ ඇටෙන්ෂන් එක. දැන් මේගොල්ලෝ සපත්තුවක් කාලා තියෙනවා දැක්කහම ඔයගොල්ලෝ එයාට කෑ ගහන්න පුළුවන්. ඒක නවත්තන්න කියලා සද්දෙන් කියන්න පුළුවන්. එක්කෝ ඔයගොල්ලෝ ඒ සපත්තුව ගන්න එයා පස්සේ දුවන්න පුළුවන්. මේ ඔක්කොම ඇටෙන්ෂන්. ඒ කියන්නේ අවධානය. එතකොට ඒක පොසිටිව් ඇටෙන්ෂන් එකක් නෙමෙයිනේ. ඔයා කෑ ගහනවා ඒක නෙගටිව් විදිහට දුන්නත් එයාට ඒක දැනෙන්නේ අවධානයක් විදිහට. ඒ කියන්නේ නෙගටිව් ඇටෙන්ෂන් එකක් වුණත් ඒ කියන්නේ ඍණාත්මක අවධානයක් ඔයා දුන්නත් ඒක එයාට ලොකු දෙයක්. ඉතින් එයා ඒක අඳුර ගන්නවා. එයාට ඇටෙන්ෂන් එක ගන්න පුළුවන් මාධ්‍යයක් විදිහට. ඉතින් එතකොට එයා මේක ආහාරයට ගන්න පෙළඹෙනවා. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකත් කියලා දෙනවා මේ සුනක සත්වෙත් ගණනකදී හැම වෙලාවෙම සංසුන්කම කියන එක අනිවාර්යයි. ඉතින් මෙතනදිත් ඔයාලට මේ ටෙක්නික් එක පාවිච්චි කරන්න පුළුවන්. අපි වීඩියෝ එක ඊළඟ පාර්ට් එකේදී මේ ගැන කතා කරමු. එහෙනම් අපි බලමු අපේ අන්තිම හේතුව මොකක්ද කියලා. මේගොල්ලෝ මෙහෙම සපත්තු ආහාරයට ගන්න. ඇත්තටම මේක ජාන වශයෙන් එන පුරුද්දක්. ජාන වශයෙන් එන පුරුද්දක් කියන්නේ මේ ඒගොල්ලෝ මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකත් කිව්වා ඒගොල්ලෝ ගුහාස්ථිතව එන්න කලින් ඒගොල්ලෝ කැලෑවෙල තමයි හිටියේ. ඉතින් එතකොට ඒගොල්ලෝ එක එක දේවල් ආහාරයට අරගෙන තමයි ඒගොල්ලන්ගේ මේ දත් ක්ලියර් කරගත්තේ. එතකොට ඒ වගේම මේගොල්ලන්ගේ මේ අපි කියනවා ජෝස් ඒ කියන්නේ හකු ඒවා ශක්තිමත් කරගත්තේ එක එක දේවල් හපලා. ඉතින් ඒගොල්ලන්ට මේ පුරුද්ද තාම ඒගොල්ලන්ගේ ජාන වලින් එනවා. ඉතින් මේ හපන එකත් මේ සපත්තු හපන එකත් ඒගොල්ලෝ කරන්නේ ඒ ජානගත පුරුද්දක් විදිහට. ඉතින් ඔයගොල්ලෝ යාට කියන්නේ හොඳ ඒගොල්ලන්ට හපන්න දේවල් දුන්නේ නැත්තම් එතකොට එයාට වෙන ඔප්ෂන් එකක් නැත්තම් එයා ඔයගොල්ලන්ගේ සපත්තුව තෝරගන්නවා එයාගේ සෙල්ලම් බඩුව විදිහට. ඉතින් ඔයගොල්ලෝ ඒ ගැන අවධානය යොමු කරන්න කියලා මං ඉල්ලා සිටිනවා. දැන් ඔයගොල්ලෝ මේකට හේතු ටික දැනගත්තනේ. ඉතින් අපි දැන් කතා කරමු කොහොමද ඔයගොල්ලන්ට මේ පුරුද්ද නවත්තන්නේ හරි අඩු කරගන්නේ හරි කියලා. ඉතින් පළවෙනි දේ තමයි ඔයගොල්ලෝ ගෙදරින් එළියට යනකොට හරි ඔයගොල්ලෝ මෙයාව තනියෙන් දාලා යනකොට හරි ඔයගොල්ලන්ගේ සපත්තු ඔයගොල්ලෝ ආරක්ෂිත තැනක තියලා යන්න මේගොල්ලන්ට ළඟා වෙන්න බැරි විදියට. ඉතින් එතකොට ඔයගොල්ලන්ට මේ පුරුද්ද අඩු කරගන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඔයාගේ සුනක සුරුතලට හොඳ හපන. ඒ කියන්නේ සෙල්ලම් බඩු දැන් වෙළඳ පොලේ ගන්න තියෙනවා සෙල්ලම් බඩු. ඒ සෙල්ලම් බඩු හරි මොන හරි ආරක්ෂිත මොන හරි හපන්න පුළුවන් දෙයක් ඔයගොල්ලෝ මෙයාට දීලා තියන්න. එතකොට ඔයාගේ සපෝට්තු වෙනුවට ඔයගොල්ලන්ගේ සුනක යාළුවා ඒක තෝරගනි. ඊළඟ එක තමයි ඔයාලට කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ සුනක යාළුවට දිනපතා ව්‍යායාම හරි එහෙම නැත්නම් එළියට ඇවිදින්න එක්කයි යන්න එහෙම නැත්නම් ගෙවත්තේ හරි කමන්න සෙල්ලම් කරන්න වෙලාවක් දෙන්න. අන්න ඒ වගේ දේවල් කරලා ඔයාට මෙයාගේ මානසික සෞඛ්‍ය වගේම මෙයාට ඕන ශරීරයට අවශ්‍ය එක්සර්සයිස් ටික දුන්නොත් ශරීරයට අවශ්‍ය ව්‍යායාම ටික දුන්නොත් ඔයාට මේ පුරුද්ද අඩු කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි ඔයාට මේ සපත්තු කන පුරුද්ද ඔයගොල්ලන්ගේ සුනක සුරතලාගේ අඩු කරන්න පුළුවන්. ඔයාට පුළුවන් පොසිටිව් ට්‍රේනින් වලට යොමු වෙන්න පනිෂ් කරන්නේ නැතුව. ඉතින් මම කලින් වීඩියෝ එකෙත් කිව්වා මේ සම්බන්ධ වීඩියෝ එකක් මම ගේනවා ළඟදිම කොහොමද පොසිටිව් ට්‍රේනින් ඔයගොල්ලන්ගේ සුනක යාළුවට කරන්න කියලා. ඉතින් මේක ඔයාට මේ සම්බන්ධවත් ඒ දේ භාවිතා කරන්න පුළුවන්. ඊළඟ එක තමයි ඔයගොල්ලන්ගේ මේ සුනක යාළුවගේ මේ තියෙන පාළුව කාන්සිය තනිකම ඒ කියන ඒ දේට ඔයාට පුළුවන් මේකට ප්‍රොෆෙෂනල් ඒ කියන්නේ අපි හිතමු ඔයාගේ මේ සුනක යාළුවා පෙන්න වෙට්
එහෙම නැත්නම් මේ සුනක යාළුවෝ සම්බන්ධවම දැන් ලංකාවේ ඉන්නවා ස්පෙෂලායිස් ට්‍රේනින් වෙච්ච කට්ටිය. අන්න ඒ වගේ කෙනෙක්ට මේ ඔයගොල්ලන්ගේ සුනක යාළුවෝ පෙන්නලා ඔයාට මේකට අවශ්‍ය උපදෙස් ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් අදත් ඔයගොල්ලන්ට වැදගත් දේවල් ටිකක් දැනගන්න හම්බෙන්න ඇති කියලා. ඉතින් මම වීඩියෝ එක ඉවර කරන්න කලින් කියන්න කැමති දැන් ඔයගොල්ලෝ දන්නවා ඇත්තම හේතු මොනවද මේ සුනක යාළුවා සපත්තු හොපන්න කියලා. ඉතින් ඊළඟ පාර ඔයගොල්ලන්ගේ සපත්තුවක් කනවා දැක්කොත් හැම වෙලාවෙම මතක තියාගන්න එයා ඔයා ගාවට එන්න කලින් ඇත්තටම වනාන්තරයේ හැදුණු සත්වෙක්. ඉතින් එයා ඇත්තටම කිව්වොත් එයා සුරතල් සතෙක් කියන එක මතක තියාගන්න. ඒ වගේම මේ මම කියපු හේතු ටික ඔළුවේ තියාගන්න. එතකොට ඔයාට මේ පුරුද්ද ඇත්තටම කිව්වොත් දරා ගන්න පුළුවන් වෙයි. මොකද සමහර ලාවට එයා මම මෙහෙම කිව්වට එයා ආහාරයට ගන්න ඔයා ආසම සපත්තුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද මේක ඔයාටයි ඔයාගේ සුනක යාළුවටයි දෙන්නටම කිසිම හානියක් නොවෙන්න මේ ගැටලුව විසඳ ගන්න පුළුවන් මේ වීඩියෝ එක බලලා ඒ විදිහට කටයුතු කරොත්. ඉතින් කියන්න කැමති අයත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඊට අමතරව මම ආදරෙන් කියනවා ඔයගොල්ලන්ට මොනවා හරි මේ වීඩියෝ එක සම්බන්ධ දෙයක් කියන්න තියෙනවා. පල්ලා comment section එකේ comment කරන්නත් ආමන්ත්‍රණ කරන්න එපා. ඉතින් එහෙනම් අදට නවතිනවා. ගිහින් එන්න ඊළඟ සතියේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.